1980 දශකයේ ඉපදිච්ච කෙනෙක්ට නම් මේ මතකයෙන් නම් යන්න බැරි වෙයි. තිරේ දිස්වින රෙසිපිය ෆලෝ කරන ගාම අනිවාර්යෙන්ම මාවත් ෆලෝ කරන්න මතක කරන්න එපා. කවුරුත්ම වගේ දන්න මල් බිස්කට් බටර් ෂුගර් මෙතඩ් එකකින් හදාගත්ත මේ රෙසිපිය මේ විදිහට මේ මික්සරේ අරගෙන පයිපින් බෑග් එකකට දාලා රවුන්ඩ් නොසල් එකකින් අපි ට්‍රේ එක උඩ ඔයාලන කැමති විදිහට පයිප් කරගන්න. පයිප් කරගත්ත බිස්කට් එක අපි oven එකේ අංශක 160 බේක් කරගන්න යනවා විනාඩි පරිම 6ක් සහ 8ක් අතර. බේක් කරගත්ත කුකිස් එක මෙන්න මේ විදිහට රන් වන් පාටින් ආවට පස්සේ අපි oven එකෙන් අරගෙන නිවෙන්න තියන්න. රයිට් ඊට පස්සේ අපි යනවා රෝල් ඇසින් එකට. රෙසිපිය තමයි egg white සහ icing sugar. lemon juice චුට්ටක් දාගන්න, වැල්ල චුට්ටක් දාගන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් hard එකට බීට් කරගන්න ගමන් පයිප් කරන්න පුළුවන් ගානට මේක බීට් කරගන්න. ඊට පස්සේ ඔයා කැමති කලර්ස් වලින් රෝස පාට, කොළ පාට, කැමති පාටක් ඔයගොල්ලෝ දාගෙන මෙන්න මේ විදිහට පයිප් කරලා ඔක ට්‍රේ එකේ ඇය 12ක් පමණ මේක ආඩ් වෙන්න තියන්න. මගේ කුකිස් එක දැන් රෙඩි කරලා තියෙන්නේ. ඉතින් මම හැදුවේ ඇවිල්ලා ඕඩර් එකකට හැදුවේ මේ පාට වලින් තමයි ඉල්ලුවේ. ඔයාලත් වෙනා මේ රෙසිපි try කරලා මාව ටැග් කරන්න අනිවාර්යෙන්. ඒකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මාව ෂෙයා කරලා මගේ account එක follow කරලා support එකක් දෙන ගමන් එහෙනම් හදට ඔයගලන්ට සමු දෙනවා. සුබ දවසක් වේවා හැමෝටම ආදරෙයි සතුටින්